එකමත් එක කාලෙක කඳු සහ ඇලදොල අතර පිහිටි නිස්කලංක කුඩා ගම්මානයක පැංචා නම් නිර්භීත කුඩා හා පැටියෙක් සහ ඔහුගේ හොනම මිතුරිය වන තාරා නම් තාරා පැටියෙක් ජීවත් වුණා. එක් ලස්සන උදෑසනක මේ දෙදෙනා තමන් ආසම ගහයට වාඩිවි කතා කරමින් ඉන්නකොට බකමූනෙක් ඇවිත් ගහේ අත්තක වාඩි වෙලා මොකක්ද කතාවක් කිව්වා. කැලේ මැද ගැඹුරු විලක මැජික් මලක් පිපිලා තියෙනවා. ඒක දවාලෙත් රාත්‍රියේදිත් දිලිසෙනවා. ඒ මල පරවෙන්න ඉස්සෙල්ලා බලාගත්තේ නැත්තම් අපරාධේ. යනවනම් ඉක්මනින් යන්න. ඒ කතාව අහලා පැංචාගේ ඇස් ආසාවෙන් දිලිසුණා. තාරා හරිම ආසාවෙන් ඇගේ තට්ටු ගැසුවා. දෙන්නාම එකතු වෙලා ගමනට ඕන කරන කෑම ටිකක් කුඩා බෑගයකට දමාගත්තා. ඉන්පසු දෙන්නාම වනාන්තරයට යන්න පිටත් වුණා. ලස්සන ගස්වැල් කුරුල්ලන් අද්භූත ගීත ගායනා අහගෙන කැලේ මැද්දෙන් විල සොයාගෙන ගියා. දෙන්නා පැය ගානක් ඇවිදගෙන ගියා. අවසානයේදී දෙන්නා දිලිසෙන ඒ ප්‍රාර්ථනා විල ළඟට ආවා. ඒ ප්‍රාර්ථනා විල මැද හරියේ ලස්සන තරුවක් වගේ මලක් පිපිලා තිබුණා. අපි කොහොමද එතනට යන්නේ? පැංචා තාරාගෙන් ඇහුවා. තාරා වෙරළේ තිබුණ ලී කොටයක් පැංචට පෙන්නුවා. අපි ඒකේ නැගලා යමු කියලා තාරා කිව්වා. ඉතින් ඒ දෙන්නා ඒ ලී කොටයට නැගලා ලී කෑල්ලකින් හබල් ගාමින් විල මැද්දට ගියා. ඒත් පොකුණ වැඩි වෙලාවක් නිශ්ශබ්දව තිබුණේ නැහැ. මුලින්ම හොර කිඹුල්ලු ජෝඩුවක් වතුරෙන් එබිකම් කළා. කිඹුල්ලු ලී කොටේ හපන්න උත්සාහ කළා. ඉක්මනින් හබල් ගන්න පැංචෝ, මේ කිඹුල්ලු අපිව කන්න හදන්නේ කියලා තාරා කෑගහුවා. පැංචා ලී කෑල්ලෙන් සුපිරි වීරයෙකුගේ කඩුවමෙන් කිඹුලන්ගේ මුහුණු වලට වතුර විසි කළා. අද නොවේ හෙට කිඹුල්ලුනේ කියමින් පැංචා hina වුණා. එවිටම ස්වොෂ් ගාලා ටීනු ඇස් ඇති යෝධ කුරුල්ලෙක් අහසින් පහළට පැන්නා. ඒක අපිව අල්ලගන්න හදනවා, තාරා ඇඬුවා. ඉක්මනින් කල්පනා කළ තාරා දිලිසෙන බීම බෝතලයක් අහසට විසි කළා. කුරුල්ලා එය පස්සේ ගියා. බීම එක රසයි කියලා වෙන්න ඇති. ඒක නියමයි තාරා, පැංචා සතුටින් කිව්වා. අවසානයේදී ඔවුන් මල ළඟටම ගියා. එය තරුවක් වගේ දිලිසෙන සිනිදු පෙති තියෙන විශාල දිදුලන රෝස සහ රන්වන් පෙති තියෙන මලක්. පැංචයි තාරයි දෙන්නා පුදුමයෙන් ඒ දිහා බලාගෙන ඉන්නකොට පැංචා රහසින් කිව්වා, මම ප්‍රාර්ථනා කරනවා අපිට හැමදාම මේ වගේ වීරක්‍රියා කරන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ඉරත් බැහැගෙන යන්න පටන් අරගෙන පැංචා සහ තාරාට හොඳටම මහන්සි. ඒත් ඉතින් ආපහු යන්න ඕනනේ. තරු එළිය වැටෙද්දි දෙන්න ආපහු ගමට ආවා. ඉතින් ඒ දෙන්නගේ කතාව අහපු යාළුවෝ ටික උඩ පැන පැන අත්කුඩි ගැහුවා. එදා සිට පැංචා සහ තාරා ගමේ නිර්භේද ගවේෂකයන් ලෙස හැදින්නවා. ඉතින් ඊට පහුවෙනිදා උදේ හරි වැඩක් වුණා. එයාලා සෙල්ලම් කරන ගහ යට විලේ තිබුණා වගේම ලස්සන මලක් පිපිලා තිබුණා. ඒ මොකද දන්නවද? මේ වගේ කටා ඉක්මනට ඉවර වෙන්නේ නැති නිසා. හායි මගේ යාළුවනේ, අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා like එකකුත් දාලා share කරන්න හොදේ.